අපේ ජීවිතේ ලස්සන වෙන්නේ ඇත්තටම ලස්සන වෙන්නේ අපි අඳින පළඳින විදිහෙන් විතරක් නෙමෙයි. තේරුණා? ඔයාලා ලස්සන ඇඳුම් අඳින්නේ නැද්ද? ඈ? අඳිනවනේ. අඳින ආසයිනේ. ලස්සන ඇඳුමක් පිරිමි ළමයි නම් ලස්සන ඩෙනිම් කලිසමක් අඳින්න, ටී-ෂර්ට් එකක් අඳින්න. නේද? අපි හැමෝම කැමති ලස්සනට අඳින්න. අපි හැමෝම කැමති ලස්සනට කොණ්ඩේ හදන්න. නේද? නිවාඩු හම්බුනාම අම්මලාට කරදර කරන්නේ නැද්ද? ඈ? අද නම් කට් එකක් කපන්න ඕන මම. මේ සැරේ නම්. කියන්නේ නැද්ද? කියනවනේ. ලස්සන කොණ්ඩේ කපන්න. අපි හරි ආසයි මිනිස්සු විදියට ලස්සනට ජීවත් වෙන්න ආසයි. ලස්සනට ඇඳුම් අඳින්න. ලස්සනට කොණ්ඩේ හදන්න. නේද? ලස්සනට මේකප් එකක් දාගන්න. නේද? ලස්සන ගෙදරක ජීවත් වෙන්න. ආස නැද්ද? ආසයිනේ. ලස්සන වාහනයක යන්න ආස නැද්ද? ආසයි. නේද? මිනිස්සු විදිහට අපි හැමෝම ඔයගොල්ලෝ හැමෝම අපි හැමෝම කැමති මෙන්න මේ දෙයට. මොකක්ද ඒකට කියන්නේ? ලස්සන කියන එක. තේරුණාද? සමහර අය කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා හොඳේ උදේ නැගිටලා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා කන්නාඩි දිහා බලාගෙන හිතනවා නේ මං ලස්සන මදි. කොබලන අත උසන්න මෙතන ඉන්න ලස්සන නැහැ කියලා හිතන අය. මං කැතයි කියන අය. ඈ හිතිලා තියෙනවනේ. මට නම් හිතලා තියෙනවා. හොඳේ. සමහරවිට අපිට මං කැතයි අප්පා කියලා. නේද? අපි හරි ආසයි ලස්සනට. මේ ලෝකේ ඉන්නවා ලස්සනට අඳින මිනිස්සු. හොඳේ. ලස්සනට කොණ්ඩේ හදලා ඉන්න අය ඉන්නවා. නේ? දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට කළු පාට කොණ්ඩේ, ඔයගොල්ලන්ට කළු පාට කොණ්ඩේ නැති. නේ? අපි ආසමකටද? මේ කොණ්ඩේ පොඩ්ඩක් තඹ පාට කරගන්න. නේ? ආස නැද්ද? ආසයි. නේද? ඒ ලස්සනට. මේ ලෝකේ ඉන්න ලස්සනට කොණ්ඩේ හදන අය. කොණ්ඩේ හදපු අය. මේ ලෝකේ ඉන්න ලස්සන වාහනවල යන අය. හොඳේ. ඔයාලට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. මේ ලෝකේ ඉන්න ලස්සන මාලිගාවල් වගේ ගෙවල් තියෙන අය. තේරුණාද? හැබැයි මේ ලෝකේ බොහෝම අඩුයි ලස්සන හිතක් තියෙන අය. කවුද අඩු? ලස්සන හිතක් තියෙන අය. ගොඩාක් අඩුයි. හරිම අමාරුවෙන් හොයාගන්න ඕනේ. තේරුණාද? අපේ මේ එළියේ තියෙන ලස්සන තියනව නේද? අපේ මේ එළියේ තියෙන ලස්සන පුතේ චූටි කාලේ තියෙන්නේ. අවුරුදු 35 40ක් විතර වෙනකොට දැන් ওই තියෙන ලස්සන ටිකක් වෙනස් වෙනවා. තේරුණාද? ඊළඟට අවුරුදු 50ක් විතර වෙනකොට ඔන්න වයසට යන්න පටන් ගන්නවා. නේ? මලට අත්තම්මලා චිලා ඉන්නවනේ නේ. එයාලා කාලයක් හිටියා ඔයාලා වගේ. නේ? මෙතන ඉන්නවනේ අම්මලා. ඒ අම්මලාට මතක නැද්ද? කාලයක් තිබුණානේ අපේ ජීවිතේ නේ. ලස්සනට හිටපු කාලයක්. අපේ මේ එළියේ තියෙන ලස්සන ටික කාලයයි තියෙන්නේ. හැබැයි අපේ හිත ලස්සන කරගත්තොත් හොඳේ හිත ලස්සන කරගත්තොත් ඒ ලස්සන හැමදාම තියෙනවා. හොඳේ ඒ ලස්සන ඔයාලා මැරෙනකම්ම තියෙනවා. මේ ලෝකෙන් අපිට යන්න වෙන දවසක් එනවනේ. එදා වෙනකම්ම ඔය ලස්සන තියෙනවා අපි ඒක ඇති කරගත්තොත්. තේරුණාද? හිත ලස්සන කෙනෙක්ට හැමෝම ආදරේ. හැමෝම කැමති.
ඒ නිසායි අපි මූණ ලස්සන කරගන්නවා වගේම නේද? ලස්සන ඇඳුම් අඳිනවා වගේම ලස්සන වාහනයක යනවා වගේම තව මොකද කරන්න ඕන? මහන්සි වෙන්න ඕනේ. ඈ? ලස්සන හිතක් හදාගන්න. හොඳයි. ලස්සන හිතක් හදාගන්න නම් හිත ලස්සන වෙන්නේ මේකප් කරලා නෙමෙයි. නේ?